Hi, welcome to my channel. ඉතින් අද මාත් එක්ක book fair යමු. මුලින්ම කියනවනේ මගේ voice එක නම් දැන් පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් අසනීප නිසා. දැන් අපි BMICH එකට ආවා. මම හිතන්නේ වෙලාව 12යි කාලා 12:20 විතර මේ වෙද්දි. ඉතින් පික්මි එකෙන් entrance ටිකට් දාලා තිබ්බ නිසා අපිට ලේසියෙන්ම පොලිමක් නැතිව ඇතුළට එන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලත් try කරන්න පික්මි එකේ free tickets book කරගන්න පුළුවන්. ඊළඟට මට map එක හම්බුණා. map එකත් එක්ක මගේ අතේ තියෙන ඒ කොලේ මං ගෙදරදී ලෑස්ති කරන් ආපු මම මොන stall වලටද යන්නේ කියන plan එක. ඉතින් fresh reader කෙනෙක් විදියට මම තෝරගත්තේ bargain stalls hall N එකේ තමයි තිබ්බේ. එතන සුසර ප්‍රකාශකය එන ඒ බුක් ෂොප් එකෙන් තමයි මගේ පොත් මම සිලෙක්ට් කරගත්තේ. මෙතන 150 වෙනකන් ඩිස්කවුන්ට් තිබ්බා. මම මෙතන පොත් බලලා මට ෆ්‍රෙෂ් රීඩර් කෙනෙක් විදියට මම කැමති විදිය පොත් සිලෙක්ට් කරගන්න මට පුළුවන් වුණා. දෙයක් මතක් කරන්න ඕනේ. ඉතින් මම ආවේ ඔක්තෝබර් 1 වෙනිදා. හැබැයි මම දවල් වරු යාව නිසා පොඩ්ඩක් මේ වෙලාවේ රස්නේ වැඩි. ඒ වගේම සෙනගත් වැඩි. අනික ස්කූල් අරින ටයිම් නිසා එතකොට ක්‍රවුඩ් එක තවත් ටිකක් වැඩි වෙනවා. ඒක නිසා ඔයාලා එනවනම් මම රෙකමෙන්ඩ් කරනවා උදේ පාන්දරම එන්න. 9 වෙද්දි පටන් ගන්නනේ. ඊට කලින් 8:00 විතර ඇවිල්ලා එතකොට ඔයාලට නිදහසේ වැඩි රස්නියකුත් නැතුව ඔයාලා කැමති පොත් තෝරගන්න පුළුවන්. ඉතින් මට ඕන වුණ පොත් ටික ඔක්කොම මම මේ සුසර ප්‍රකාශකය මේ ස්ටෝල් එකෙන්ම තමයි පර්චේස් කරේ. ඒක නිසා මට ලේසි වුණා. ඒත් මම පොඩ්ඩක් අනිත් ස්ටෝල්ස් වලටත් ගියා. මට ආයි ස්ටේෂනරිස් ගන්න ඕන වෙලා තිබ්බා. ඒ වුණාට ඒ ස්ටෝල්ස් වල ගොඩක් සෙනඟ. ඒක නිසා ස්ටේෂනරිස් නම් මට ගන්න හම්බුනේ නැහැ. මම මේ බුක් ෆෙයා ආවේ මම A level කරාට පස්සේ. ඒ කියන්නේ 2017ට පස්සේ තමයි ආවේ. ඉතින් මම last month එකේ කියන්නේ සෙප්තැම්බර් වලදී පොතක් ගත්ත සෝලෝ ඩේට් එකක් ගිහිල්ලා ඒක කියවද්දි මට හිතුණා ආයි මම දැන් මට ටයිම් තියෙන නිසා කියවන්න ඕනේ කියලා. ඒකයි මම මේ බුක් ෆෙයා එන්න ලොකුම හේතුව. මං පොත් ගොඩක් ගත්තේ නෑ. පොත් 5ක් වගේ තමයි දැනට ගත්තේ. ඒක මට මේ එන්ඩ් එක වෙනකම්ම ඇති. ඒ වගේම මම කියන්නේ හැම මාසෙකම ලබන අවුරුද්දේ නම් මගේ ප්ලෑන් එකක් තියෙනවා හැම මාසෙම මම කැමති විදිහේ පොතක් ගන්න ඕනේ කියලා. ඒත් එක්කම මට හිතුණා පොඩි ලයිබ්‍රරි එකක් මගේ කාමරේ arrange කරන්න ඕනේ කියලා. මම පොත් කියවන්න වෙලාවක් වෙනමම පෙන් කරා. ඒ කියන්නේ ඩිජිටල් ස්ක්‍රීන් එක ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙනනේ රෑටෙන් පස්සේ අපි ෆ්‍රී වුණාන් පස්සේ ෆෝන් එක ඔබවින්න ඒ වෙලාවට තමයි මම මේ පොතක් කියවන්න යොදාගත්තේ. ඒ කියන්නේ 8 ඉඳන් රෑ 10 වෙනකම් මම බුක් ටයිම් කියලා වෙන් කරා මගේ ස්කෙජියුල් එකට අනුව. ඉතින් මේ මන්ත් එකේ ඉඳන් මම එක ට්‍රැක් කරන්න මගේ ජර්නලින් වල වෙන බුලට් ජර්නලින් වල වෙනම පේජ් දෙකකුත් හදාගත්තා. මම දවසට කියවන පිටු ප්‍රමාණය ට්‍රැක් කරන්න ඕන නිසා. ඉතින් ඔයාලත් මේ good habit එක හදාගන්න. මම හිතනවා එකකින් මයින්ඩ් එක රිලැක්ස් වෙනවා වගේම අපිට අලුතෙන් ඉගෙන ගන්න දේවලුත් ගොඩක් තියෙනවා කියලා. බාගෙන් ස්ටෝල් වලට ඇරෙන්න අනිත් හැම ස්ටෝල් එකක වගේම 120ක් 115ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් මම හිතනවා මේක හොඳ ඔෆර් එකක් ස්කූල් යන බබාලට එහෙම. ඒ වගේම තව දවස් 5ක් තියෙන නිසා ඔයාලත් මිස් කරගන්න නැතුව බුක් ෆෙයා යන්න. Thank you for watching.